2026 අවුරුද්දේ ඔබ ගහපු ඒ ගේම් ප්ලෑන් එකේ තියෙන ගෝල්ස් ටික අතර ගන්න මේ වීඩියෝ එක ඔබට ලොකු සපෝට් එකක් වෙනවා. ඔබට මම හිතන්න යමක් කියනවා. අපි එළියේ ඉඳන් ගෙයක් ඇතුළට එද්දි සපත්තු සෙරප්පු ගලවලා පැත්තකින් තියලා කකුල් දෙක හොඳට පිහදාගෙන තමයි ගේ ඇතුළට එන්නේ. හේතුව එළියේ තියෙන කුණු ගොඩවල් අපිට ගේ ඇතුළට අරගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සපත්තු සෙරප්පු දාගෙන පාපිස්සෙන් සපත්තුවේ තියෙන දූවිලි ටික පිහදාගෙන ගේ ඇතුළට ආවොත් එහෙම ගෙදර තියෙන දූවිලි කකුල් දෙකේ වදින්නේ නැහැ. අන්න ඒ වගේ 2025 අවුරුද්දේ ඉඳන් අපි දැන් shift කරලා තියෙනවා 2026 අවුරුද්දට. අපි කැමති වුණේ නැහැ තියෙන අතීත මතකයන් වල තියෙන කුණු ගොඩවල් ටික අරගෙන ඉන්න. අපි කැමති වුණේ නැහැ ඒ අමිහිරි අත්දැකීම් ටික අරගෙන ඉන්න. අපි කැමති වුණේ නැහැ ඒ පරාජිත හේතු ටික අරගෙන ඉන්න. මේ හැම දෙයක්ම අපි පැත්තකින් තියලා තමයි 26ට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔබ දන්නවද? ඒ ඔබ පැත්තකින් තියලා ආපු කුණු ගොඩ කියලා හිතපු දේ ඇතුලේ 2026 ඔබව සාර්ථකත්වයට අරගෙන යනකම් ඔබව ආරක්ෂා කරන්න අවශ්‍ය කරන පොසිටිව් එනර්ජි එක එතන හැංගිලා තියෙනවා. ඒක හරියට සපත්තු දාගෙන එද්දී රයිට් ගේ ඇතුලේ තියෙන දූවිලි වලින් ඔබගේ කකුල ආරක්ෂා කරනවා. ඒ අත්දැකීම් ටික ඔබට ලොකු හයියක් වෙනවා මේ අවුරුද්දේ ඔබේ ගෝල්ස් ටික ඇචීව් කරන්න. මේ කාරණා ඔබත් එක්ක ෂෙයා කරගන්න මම පුංචි උදාහරණයක් ගන්නවා. ඔබ ළඟ තියෙන වාහනයක්. ඔබට අවශ්‍යයි කිලෝමීටර් 1000ක දුරක් යන්න. මේ ගමන පටන් ගන්න තැන ඉඳන් ගමන අවසන් කරන තැන දක්වා තියෙන්නේ පෙට්‍රල් ෂෙඩ් දෙකයි. ඔබගේ වාහනේට ටැංක් එක ෆුල් වෙනකම් පෙට්‍රල් ගැහුවා කිලෝමීටර් 500ක් යන්න අවශ්‍ය කරන ප්‍රමාණයට විතරයි ටැංක් එක ෆිල් කරන්න පුළුවන් වෙන්නේ. ඒත් ඔබට සිද්ධ වෙනවා ඉතුරු කිලෝමීටර් 500 දුවන්න අවශ්‍ය කරන තෙල් ටික කෑන්ස් වලට ෆිල් කරලා ෂෝ කරලා තියාගන්න. ඔබ මේ කිලෝමීටර් 500 යන්න අවශ්‍ය කරන තෙල් ටික ෆිල් කරලා තියාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? කිසිම හේතුවක් මත මේ ගමන ඔබට අවසන් කරන්න වෙන්නේ නැහැ. ගමන මග නතර කරන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි 2026 තුල ඔබ දාගෙන නැති ගේම් ප්ලෑන් එකක්. මේ ගේම් ප්ලෑන් එක තුල තියෙන සමහර ගෝල්ස් ඇචීව් කරන්න ඔබ ළඟ තියෙන එනර්ජි එක මදි වෙන්න පුළුවන්. 2025 අවුරුද්දේ ඔබ අර පැත්තකින් තියලා ආපු ඔබ එපා කියලා විසික් කරලා ආපු එන්නේ ඒ කාරණා ටික තුල තියෙනවා ඇඟිච්ච ශක්තියක් ගබඩා වෙනවා. අන්න ඒ ටික කොහොමද ගන්න කියලා මම ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. මම මගේ ලයිෆ් එකේ 2025 අවුරුද්දේ ඒ පොසිටිව් එනර්ජි එක මගේ ලයිෆ් එකට ගන්න ප්‍රැක්ටිකලි පාවිච්චි කරපු මෙතඩ් එකක් මම ඔබත් එක්ක ෂෙයා කරගන්න යනවා. I think මේක ඉගෙනගෙන ගොඩක් කල් වුණාට 2025 අවුරුද්දේ මට පුළුවන් වුණා සීරියස්ලි මේ කාරණාව සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරන්න. ඒක ජීවිතයේ අත්දැකීම් තුලින්ම ගන්න හම්බෙච්ච එක. රයිට් මම මගේ ලයිෆ් එකේ ලැබපු ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතනවා. ඒ නිසායි මම විශේෂයෙන් මේ කාරණාව ඔබත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. අපි මෙතනදී කතා කරනවා රිෆ්ලෙක්ෂන්. අපිට පුළුවන් ගිය අවුරුද්ද රිෆ්ලෙක්ට් කරලා බලන්න පුළුවන්. පොඩ්ඩක් ආපස්සේ හැරලා අවුරුද්ද තුල වෙච්ච දේවල් අපිට පුළුවන් රයිට් පොලයක ලියලා සටහන් කරලා අපිට පුළුවන් පොඩක් ඇනලයිස් කරලා බලන්න. පොඩ්ඩක් නෙවෙයි මේක ගොඩක් අදින් කාලේ අරගෙන සමවැදිලා කරන්න ඕන දෙයක්. මේක හරියට කරා කියලා කියන්නේ රයිට් ගොඩක් දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම 2025 තුල දාගත්ත ප්ලෑන්ස් අවුරුද්ද මුල වර්ෂයේ අවසානයේ මම ඇනලයිස් කරලා බැලුවට පස්සේ ඇචීව් කරපු දේවල් වගේම ඇචීව් කරගන්න බැරි වෙච්ච දේවල් ගොඩකුත් මට අඳුර ගන්න පුළුවන් වුණා. එක්සැම්පල් එකක් ගන්න. රයිට් මම ගිය අවුරුද්දේ දාගත්ත ලොකුම ටාගට් එකක් තමයි එක්සර්සයිස් කරනවා කියන්නේ. නමුත් මේක 2024 අග මම පටන් අරගෙන මට එක තැනකදී සිද්ධ වෙනවා 2025 පෙබරවාරි මාර්තු වගේ වෙද්දී මේ ගමන తాවකාලිකව නතර කරා. එතනින් ඉඳන් මාස 8ක් 10ක් විතර මම එක්සර්සයිස් කරනවා. ඊට පස්සේ ආයි පාරක් 2025 අවසාන භාගේ මම නැවතත් එක්සර්සයිස් පටන් ගන්නවා. ඉතින් මම මෙතනදී බැලුවා ඇයි why part එක. ඇයි මම නතර කරේ? මොකද්ද හේතුව? මොනවද දීපු excuses? එතනදී මට හරියටම identify කරගන්න පුළුවන් වුණා. රයිට් කොතනද මම හිර වෙලා ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඇයි මට එහෙම වුනේ? මොනවද මගේ තිබ්බ දුර්වලතා කියලා මට හරියටම හොයාගන්න පුළුවන් වුණා. ඒ වගේ තමයි ඇචීව් කරගන්න බැරි වෙච්ච හැම දෙයක් ගැනම හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් වුණා මේ දේවල් ටික ලිව්වට පස්සේ. රයිට් මගේ වගේ මම විශ්වාස කරනවා ඔබගේ තුර මේ රිෆ්ලෙක්ෂන් එක හරියට ගැවුවට පස්සේ පොසිටිව් නෙගටිව් හැම දෙයක්ම හරියට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් හැකියාව හම්බුණා. උදාහරණයක් ගමු. ඔබ ගිය අවුරුද්දේ ටාගට් කරා මාසික ආදායම රුපියල් ලක්ෂ 5කට ගන්න. හැබැයි අවුරුද්ද අවසානයේ බලද්දී ලක්ෂ 5ක් තියා ලක්ෂ 2ක්වත් මාසෙට හොයන තැනට ග්‍රෝ වෙලා නැහැ.
නමුත් ඔබ කරපු දේ තමයි 2026ත් මම කොහොම හරි ඒක කරනවා කියලා හිතාගෙන ලොකු එනර්ජි එකකින් මේ අවුරුද්ද ඇවිල්ලා දැන් වැඩ පටන් අරගෙන තියෙනවා. ඔබ දන්නවද? ගිය අවුරුද්දේ කරපු වැඩ ටික ඒ විදිහට මේ අවුරුද්දේ කරොත් ගිය අවුරුද්ද ෆේල් නම් මේ අවුරුද්දත් ෆේල් වෙනවා වගේ. එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ? රයිට් ෆේල් උනේ ඇයි? මොනවද රීසන්ස්? අපි එලියට කම්ප්ලේන් කරන්නේ නැතුව තමන්ගේ තුල තියෙන දුර්වලතා මොනවද කියලා හරියට අයිඩෙන්ටිෆයි කරගෙන ඒ දේවල් ටික හරියට රීප්ලෑන් කරලා 2026ට අපි ඇප්ලයි කරන්න ඕනේ. පොසිටිව් එනර්ජි එක ගන්නවා කියලා කියන්නේ මෙතනදී අපිට සිද්ධ වෙනවා අපේ තියෙන සියලුම දුර්වලතා ටික. ඒ අපි ෆේල් වෙච්ච පොයින්ට්ස් ටික හරියටම අධ්‍යයනය කරලා මේව ඇතුලේ තියෙන රීසන්ස් ටික ගන්න. ඒ හැම රීසන් එකකම වැරදිකාරයා මට පුළුවන් වෙන්න මම කරගන්න. එලියට චෝදනා වෙල්ල කරන කැනෙමේ ගම් වතුර නිසායි මට කරගන්න බැරුව ගියේ, ගෙදර නිසායි කරගන්න බැරුව ගියේ, යාළුවෝ නිසායි කරගන්න බැරුව ගියේ, ආයතන ප්‍රධානියා නිසායි කරගන්න බැරුව ගියේ, රටේ ඉකොනොමික චේන්ජ් වෙච්ච නිසායි මේක කරගන්න බැරුව ගියේ, උද්දමනය නිසායි මේක කරගන්න බැරුව ගියේ. රයිට්? එක්ස්කියුසස් දීලා හරියන්නේ නැහැ. මේ හැම දෙයකටම වැරදිකාරයා මම කළගත යුතුයි. එළියේ වැරද්ද 99.9ක් තිබ්බත් තමන්ට පුළුවන් වෙන තමන්ගේ පැත්තේ තියෙන 100.1ක හරි වැරද්ද අඳුර ගන්න. අන්න ඒක අඳුරගත්තොත් මට පුළුවන් ඒ 0.1ක පොයින්ට් එක හදාගෙන ඊළඟ අවුරුද්දේ ලොකු ඇටැක් එකක් ලොකු ෆයිට් එකක් දෙන්න පුළුවන් වෙනවා. හැබැයි අපි හැමතිස්සෙම එළියට කම්ප්ලේන් කරගෙන හිටියොත් මොකද වෙන්නේ? අරක නිසායි මේක නිසායි කියලා මම මගේ ඇතුලේ තියෙන ඒ අඩුපාඩු අඳුර ගන්න එකෙන් මොන හැදෙන්නේ නැහැ. ඉතින් මගේ growth එකක් නැහැ. එහෙනම් අපිට තියෙනවා ලොකු ලෙසන් එකක් ගන්න ගිය අවුරුද්දේ වෙච්ච දේවල් ටික තුලින් නේ. ඒ දේවල් ටික හරියට රිෆ්ලෙක්ට් කරොත් එහෙම, ඒ දේවල් ටික හරියට අපි ස්ටඩි කරොත් එහෙම, ඒකේ තියෙන පොසිටිව් එනර්ජි එක අපිට ගැනීමේ හැකියාව ස්ථිර වශයෙන්ම තියෙනවා. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගන්න යද්දි නිවේදක ඇවිල්ලා අහනවා, "දහස් වතාවක් ඔබ ෆේල්. ඔබ මොනවද හොයාගත්තේ?" තෝමස් කියන්නේ එක දෙයයි. බල්බ් එක නොසෑදිය යුතු ආකාර දහස් වාර ගණනක් මම හොයාගත්තා. ඔබ කීයක් දන්නවද? දැන් මට තියෙන බල්බ් එක හොයාගන්න. 2025 අවුරුද්ද ඔබ ෆේල් නම්, මිෂන් ෆේල් නම්, ටාගට්ස් ෆේල් නම්, ඇචීව්මන්ට්ස් කරලා නැත්නම් එතන තියෙනවා ලොකුම ලෙසන් එක ගන්න. මම මගේ ලයිෆ් එකේ ඉගෙන ගත්ත හොඳම ලෙසන් එකක් මේක. ඔයා 2025 ටාගට් කරා නම් මාසික ආදායම ලක්ෂ 2කට ගන්න. ඒක කරගන්න බැරුව ගියා නම් එතන තියෙනවා ලක්ෂ 2ක ලෙසන් එකක්. ඔබ දන්නවා ලක්ෂ 2ක් හොයන්න නොකළ යුතු දේවල් ටික. දැන් තියෙන්නේ කරන්න ඕන දේවල් ටික කරන්න. ඒ අත්දැකීම ඔබ සිද්ධියක් කරගෙන පැත්තකින් තියලා ඒකේ ගුරුවරයෙක් කරගන්න ඕන දේවල් ටික ලයිෆ් එකට ගත්තේ නැත්නම් මේ අවුරුද්ද වෙන්නේ ඒ ටිකම තමයි. රයිට්? මම මට දීපු කමිට්මන්ට් එක තමයි අර රිෆ්ලෙක්ෂන් එක තුල ලියපු හැම කාරණාවක්ම හරියට ස්ටඩි කරලා ඒවලට ගහපු ප්ලෑන් නැවත රීප්ලෑන් කරලා හරියට රීස්ට්‍රක්චර් කරලා නිවැරදි සැලසුමක් හදාගෙන ඒක ඔස්සේ ඉස්සරහට යන්න අවශ්‍ය කරන දේවල් ටික අර වැඩපිළිවෙලක් ඇතුව කරගෙන යන්න තීරණය කරා. රයිට්? ඒ වැඩපිළිවෙල එක කොටසක් තමයි සෝෂල් මීඩියා ග්‍රෝ කරනවා කියන්නේ. ඒකේ ආරම්භයක් විදිහට තමයි මේ වීඩියෝ එකක් මම ගේන්නේ. නතර වෙලා තිබ්බ channel එක නැවත අප් කරන්න රයිට් ලොකු තීරණයක් ගත්තා ඒ නිසා. එහෙනම් 2025 අවුරුද්දේ ඔබට කරගන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් පසුතැවිලා තේරුමක් නැහැ. ඒක සිද්ධියක් විදිහට පැත්තකින් විතරක් තියලා තේරුමක් නැහැ. රයිට්? ඒක පොඩ්ඩක් ලෙහලා බලලා මේක හරියට ඇනලයිස් කරලා එතන තියෙන ස්පිරිට් එක අරගෙන ඒකේ ගත යුත්ත 2026ට අර විදිහට ඇප්ලයි කරලා ඒ එනර්ජි එකකින් අපි වැඩ කරන්න ඕන. ඇත්තටම හිතලා බලන්න 2025 ඇයි අර ටාගට්ස් ටික ඇචීව් කරන්න බැරුව ගියේ? ඒකට හේතුව තමන්ම තමයි. මම මගේ ඇනලයිසේෂන් ප්‍රොසෙස් එක ගෙවුවට පස්සේ මම දැක්කා විනිවිදව දැක්කා මගේ අඩුපාඩු තිබුණා. අන්නේ දේවල් ටික හදන්න දැඩි තීරණයක් කරන් මේ අවුරුදු වැඩ කරනවා. හැබැයි ලේසි නෑ. අභියෝග ගොඩක් එනවා. ලයිෆ් එක කඩා වැටෙන්න බලපාන සිද්ධි ගොඩක් එනවා. විවේචන එනවා. මේ හැම දෙයක් ඔස්සේම මම තුලින් එන අභියෝග ගොඩක් එනවා. මේ හැම දෙයක්ම ජයගෙන ඉස්සරහට යන්න රෙඩි වෙලා තියෙනවා. රයිට්? ලේසි නෑ. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔබට ගෙනාව පණිවිඩය තමයි 2025 අවුරුද්දේ තියෙන පොසිටිව් එනර්ජි එක අපි ගමු. රිෆ්ලෙක්ෂන් එක හරියට ගහලා ඒ හැංගිච්ච එනර්ජි එක අපි ඇදලා ගමු. ඒකේ තියෙන ස්පිරිට් එකේ එනර්ජි පොයින්ට්ස් ටික හරියටම 2026ට ඇප්ලයි කරලා වැඩි ටික කරගෙන යමු. මම මගේ ලයිෆ් එකේ ඩිසිෂන් එකක් අරගෙන තියෙනවා. ඒ ගොඩනගාගත් දේවල් ටික කන්සිස්ටන්ට්ලි මේන්ටේන් කරගෙන යන්න. එහෙනම් මේ වීඩියෝ එකේ කතා කරපු පොසිටිව් එනර්ජි එකත් අපි අරගෙන 2026ට ඔබ ගහලා ඇති ප්ලෑන් එකක්. මේ ප්ලෑන් එක තවදුරටත් ඔප්ටිමයිස් කරගන්න Zoom එක හරහා අපි වැඩසටහනක් රෙඩි කරලා තියෙනවා. ජනවාරි 8 9 කියන දවස් දෙකේ. වැටෙන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් දෙක තුල රෑ 8 ඉඳන් රෑ 10 මාරනකම් අපි තෝරගත්ත 30 දිනක් වෙනුවෙන් නොමිලේ වැඩබළුවක් පවත්වනවා. රයිට්? ඔබගේ 2026 වර්ෂය ප්ලෑන් කරන්න Zoom එක හරහා. රයිට්?
මේ වීඩියෝ එක බලන ඔබට අවස්ථාව තියෙනවා මේ පල්ලෙහා තියෙන contact numbers වල කතා කරන්න. මතක තියාගන්න sheets තියෙන්නේ 30යි. මොකද මේ වගේ සීමිත පිරිසක් ගන්න හේතුවක් කියන්නම් මේක 100ක් 200ක් දාලා කරන්න පුළුවන් process එකක් නෙවෙයි. මොකද ඔබ program එකට ආවට පස්සේ මම ඔබත් සමග මගේ team එකත් එකතු වෙලා one by one ඔබව monitor කරනවා. ඔබගේ plan එක හරියට හරි structure එකකට ගන්න අවශ්‍ය කරන දේවල් ටික අපි ඔබත් එක්ක කතා කරනවා. right ඔබ දාගෙන තියෙන goals ටික හරියට optimize කරන්න අවශ්‍ය කරන process එක අපි එතන කතා කරනවා. හරි game plan එකක්, තාත්වික game plan එකක්, fantasy දෙයක් නෙමෙයි, ළඟා කරගන්න පුළුවන් දෙයක්. අපි හරියටම set up කරලා ඒක ඔස්සේ කොහොමද හරි road map එකක් හදාගෙන ඔබගේ ගමන් පතය තුල ඔබ ඉස්සරහට යන්නේ කියන කාරණාව ගැන අපි මේ program එකේදී කතා කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනේ ඊළඟ වැඩසටහන ජනවාරි 24 25 weekend එක වැටෙන්නේ. ඔබට පුළුවන් දෙවෙනි වැඩසටහනට එන්න. එතනදී අපි මේ කතා කරන process එකේ ඊළඟ reflection එක ගහනවා. එතන sheets 60ක ප්‍රමාණයක් තියෙනවා. මේ program එක complete කරන ඔබට අවස්ථාවක් තියෙනවා මේ program එකට සම්බන්ධ වෙන්න. ඔබට පුළුවන් දැම්මම මේ දෙක සඳහාම අවශ්‍ය කරන ආසන වෙන් කරලා තියාගන්න. මේ දෙකම පවත්වන්න අපි නොමිලේ. ඔබට පුළුවන් ජීවිතේ දිනන්න අවශ්‍යතාවය තියෙනවා නම් මේ program එකට ඇවිල්ලා ඒ අවශ්‍ය කරන energy එක අයිය ඔබ තුල ගබඩා කරගන්න. මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ social media subscribe කරලා follow කරලා තියාගන්න. ඒ වගේම ඔබට පුළුවන් අපේ තියෙන community වලට join වෙන්න. මේ වීඩියෝ එකත් එක්ක උඩ හෝ පල්ලෙහා first comment එකේ කොතන හරි තැනක අපේ links contact numbers දාලා තියෙනවා. ඔබට පුළුවන් කතා කරලා ඒ අවශ්‍ය කරන details ගන්න. එහෙනම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට කැටි බලපෑමක් එල්ල කරන්න පුළුවන් මේ වගේ තවත් වැදගත් content එකකින් වේගෙන් අපි හම්බෙමු. All the best. Welcome to the fire. Welcome to the stage. Game plan event. We're turning the page. Unity Warriors Empire. Rising so strong. Chris Warrior leads us. We all sing along. When God brings the vision, Black Sis lights the flame. Shadow stands unbroken, no face army claims. Howdy Department